අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ DC වල තියෙන බුක්මාර්ක් එක හදාගන්නේ කොහොමද කියලා. මේක ඔයගොල්ලන්ගේ පොතේ පිටුවේ උස ප්‍රමාණය අනුව කොට දිග වෙනස් වෙනවා. උඩ තියෙන්නේ මල, යට තියෙන්නේ කොළ දෙක. මේක එළියට ගත්තම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ දැන් මෙතන ඉඳන් මෙතනට තියෙන කොළ පාට චේන් ගාන අඩු වැඩි කරගන්න පොතේ උසේ හැටියට. දැන් මෙහෙම තිබ්බම මෙන්න මෙහෙම තිබ්බම මල මේ විදිහට එළියට තියෙන්න ඕනේ. කොළේ මෙහෙම එළියට තියෙන්න ඕනේ. එතකොට මේ දෙක අතර පරතරය තමයි මේ චේන් ගාන ගොතන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පොත කියවලා ඉවර වුණාම මේ විදිහට පිටුව මාක් කරගන්න පුළුවන්. මෙහෙම මල එළියට එන්න, පැත්තෙන් කොළේ එළියට එන්න. බලමු කොහොමද ගොතාගන්නේ. මේක DC මලක්. ඒක නිසා මම මුලින්ම කරන්නේ ස්ලිප් knot එක දාගන්නවා. කැමති පාටක නූල් පාටවල් 3ක් ඕනේ. මම මේක ගොතලා තියෙන්නේ කහ, සුදු සහ කොළ. දැන් කැමති පාටකින් ගොතන්න. මම ගොතනවා සුදු පාටිනුයි, රෝස පාටිනුයි, කොළ පාටිනුයි. මුලින්ම අපි මලේ මැද තමයි ගොතාගන්නේ. මලේ මැද ගොතා ගන්න මම ගන්නවා රෝස පාට. මුලින්ම අපි ස්ලිප් knot එකක් දාගන්නවා. ඊට පස්සේ මැජික් රින් එක හදා ගන්නවා. මේකට අපි චේන් කීපයක් ගොතා ගමු. 1යි 2යි 3යි 4යි 5යි. මම චේන් 5ක් ගොතාගත්තා. යටම තියෙන චේන් එක ඇතුලෙන් කටුව දාලා අපි ස්ලිප් ස්ටිච් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මැජික් සර්කල් එක හැදෙනවා. දැන් මෙතනට අපි චේන් එකක් දාගෙන ස්ලිප් ස්ටිච් එක වහ ගන්නවා. දැන් මේ මැජික් රින් එක ඇතුළට අපි සිංගල් ක්‍රොෂේ 5ක් ගොතනවා. 1යි 2යි 3යි 4යි 5යි. සිංගල් ක්‍රොෂේ 5 ගෙතුවට පස්සේ මුලින්ම ගොතපු සිංගල් ක්‍රොෂේ එක ඇතුළට අපි කටුව මෙන්න මෙහෙම ඇතුල් කරලා ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් අපි පළවෙනි රවුම හරි. දැන් ඔයගොල්ලන්ට මේක ලොකු කරගන්න ඕනේ නම් තව මේ සිංගල් ක්‍රොෂේ 5 වෙනුවට 6, 7, 8 ඒ විදිහට දාගන්න. එතකොට ඊවට පෙති ගෙතුවම මල ලොකු වෙනවා. දැන් අපි ස්ලිප් ස්ටිච් එක දාගත්තට පස්සේ චේන් එකක් දාලා ස්ලිප් ස්ටිච් එක වහගන්නවා. දැන් මේ එක සිංගල් ක්‍රොෂේ එකකට සිංගල් ක්‍රොෂේ 2 ගානේ දාගෙන යනවා. සිංගල් ක්‍රොෂේ 5ක් ගෙතුවනේ අපි. එතකොට එක සිංගල් ක්‍රොෂේ 5ට එකකට 2 ගානේ දානවා. දැන් දෙකක් දැම්මා. තුන්වෙනි එක, හතරවෙනි එකත් එතෙන්ටම, පස්වෙනි එක ඊළඟ එකට, කියන්නේ කලින් සිංගල් තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකට පස්වෙනි හයවෙනි සිංගල් ක්‍රොෂේ එක දානවා. කලින් රවුමේ හතරවෙනි සිංගල් ක්‍රොෂේ එකට හත්වෙනි අටවෙනි සිංගල් ක්‍රොෂේ එක දානවා. කලින් රවුමේ පස්වෙනි සිංගල් ක්‍රොෂේ එකට අපි 9වෙනි සහ 10වෙනි සිංගල් ක්‍රොෂේ දෙක දානවා. ඊට පස්සේ මුලින්ම දාපු සිංගල් ක්‍රොෂේ එක උඩට අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා රවුම වහගන්නවා. දැන් මේ රවුමේ සිංගල් ක්‍රොෂේ 10ක් තියෙනවා. දැන් අපි කරන්න ඕනේ පෙති ගොතා ගන්න එක. ඒකට මේ ස්ලිප් ස්ටිච් එකට පස්සේ චේන් එකක් දාලා නූල ටිකක් දිගට තියලා කපලා දානවා. ඊට පස්සේ ඉඳි කට්ටට නූල දාලා මේ එන්ඩ්ස් ටික අපි වහගන්නවා. දැන් බලමු පෙති ගොතන්නේ කොහොමද කියලා. DC මල සාමාන්‍යයෙන් සුදු පාටයිනේ. දැන් මම මලේ පෙති ටික ගොතන්න යන්නේ. දැන් අපි හදාගත්ත සිංගල් ක්‍රොෂේ 10න් කැමති තැනකින් මුලින්ම ගෙතුම් කටුව ඇතුල් කරලා ඊට පස්සේ මේ
අලුතින් ජොයින් කරන නූල මෙහිම පටලවලා ගන්න. අරගෙන එතනට අපි චේන් එකක් දාගන්නවා. දැන් නූල මේකට සම්බන්ධ කරගත්තා. දැන් එතනටම අපි තව චේන් දෙකක් දාගන්නවා. දැන් චේන් ඔක්කොම 3යි. චේන් 3 දාගත්තට පස්සේ අපි නූල මෙහිම එකපාරක් පටලවලා ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා එතනටම. මේ විදිහට. දැන් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ නැවත චේන් 3ක් දාගන්නවා. චේන් 3 දාගත්තට පස්සේ අපි යනවා දෙවෙනි සිංගල් ක්‍රොෂේ එකට. එතනට අපි ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් අපි මලේ පළවෙනි පෙත්ත හැදුණා. දැන් ස්ලිප් ස්ටිච් එක දාගත්ත තැනටම අපි චේන් 3ක් දාගන්නවා. කටුව වටේ නූල මෙහෙම එකපාරක් යවලා එතනටම අපි ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. දැන් නැවත චේන් 3ක් දානවා. අපි යනවා දැන් ඊළඟ සිංගල් ක්‍රොෂේ එකට. එතනට අපි ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් නැවත චේන් 3යි. ඩබල් ක්‍රොෂේ එකයි එතනටම. චේන් 3යි. ඊළඟ සිංගල් ක්‍රොෂේ එකට යනවා. එතනට අපි ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් නැවත චේන් 3යි. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකයි. දැන් චේන් 3යි. දැන් යනවා ඊළඟ සිංගල් ක්‍රොෂේ එක ගාවට. එතනට අපි ස්ලිප් ස්ටිච් එකක් දානවා. ස්ලිප් ස්ටිච් එක දාපු තැනටම චේන් 3යි. දැන් ඩබල් ක්‍රොෂේ එකක් දානවා එතනටම. දැන් චේන් 3යි. ස්ලිප් ස්ටිච් එකක් දානවා එහා පැත්තේ සිංගල් ක්‍රොෂේ එක ගාවට. නැවත චේන් 3යි. ඩබල් ක්‍රොෂේ එකයි චේන් 3 දාපු තැනටම. නැවත චේන් 3යි. එහා පැත්තේ සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එකයි. ඔය විදිහට මුලින් ගොතපු සිංගල් ක්‍රොෂේ 10ට පෙති 10ක් එන විදිහට ගොතා ගන්න. දැන් ගණන් කරලා බලන්න පෙති 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. දැන් මේ අර ගොතපු සිංගල් ක්‍රොෂේ 10ට මලේ පෙති 10ක් තියෙනවා. දැන් බලමු නටුව කොහොමද ගොතන්නේ. කොළ පාටින් බෝල් එකක් අරගන්නවා. ස්ලිප් knot එකක් දාගන්නවා. ඊට පස්සේ අපි ගොතාගත්ත මල අරගන්නවා. මලේ මේ වගේ තැනකින් කැමති තැනකින් කටුවම එහෙම දාගත්ත ස්ලිප් knot එක තියෙනවානේ. ඒක දාන්න පිටිපස්සෙන්. ඊට පස්සේ ස්ලිප් knot එක එහෙම උඩට මලේ ඉස්සරහින් ඇදලා ගන්න. ඊට පස්සේ මේ විදිහට චේන් එකක් දාගන්න. දැන් අවශ්‍ය තරම් ඔයගොල්ලන්ට බුක් මාක් එක දාන පොතේ අවශ්‍ය තරම් උසට චේන් ගොතා ගන්න. 1 25 30 50 60 70 80 වෙන්න පුළුවන්. දැන් මේ පොත දිගයි මම මේකට 70ක් ගෙතුවා. දැන්
මෙන්න මේ විදිහට දිගට චේන් ටිකක් ගොතා ගන්න. දැන් මේ විදිහට තමයි චේන් ගොතාගෙන යන්නේ. චේන් ගොතනකොට මතක ඇතුව චේන් එක මෙහෙම ඇඹරෙන්නේ නැතුව මෙහෙම හරියට කෙලින් තියාගෙන ගොතන්න. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නැත්නම් නටු ඇඹරෙනවා. මෙහෙම අතින් මේ බල බල ඒක ගොතන්න. මේ විදිහට චේන් අවශ්‍ය දිගට ඔයගොල්ලන්ට ඒක ගාණක් නිමක් නැහැ. ඔයගොල්ලන් කියවන පොතේ පිටුවේ උසට අවශ්‍ය තරම් දිගට චේන් ගොතා ගන්න. දැන් මම අවශ්‍ය දිගට චේන් ගොතාගෙන ඉවරයි. මේ තියෙන මේ විදිහට ගොතාගත්තා චේන්. දැන් අපි බලමු කොලේ ගොතන්නේ කොහොමද කියලා. අවශ්‍ය දිගට චේන් ගාන ගොතාගත්තට පස්සේ එක්ස්ට්‍රා චේන් 8ක් අපි ගොතනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් අවශ්‍ය දිගට චේන් ගොතලා එක්ස්ට්‍රා චේන් 8ක් ගෙතුවනේ. දැන් කටුව යට ඉඳලා දෙවෙනි චේන් එකට අපි 1 2 ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඊළඟ එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දානවා. කියන්නේ කටුව යට ඉඳලා තුන්වෙනි චේන් එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දානවා. කටුව යට ඉඳලා හතරවෙනි චේන් එකට අපි half double crochet එකක් දානවා. කටුව යට ඉඳලා පස්වෙනි චේන් එකට double crochet එකක් දානවා. කටුව යට ඉඳලා හයවෙනි චේන් එකට triple crochet එකක් දානවා. කටුව යට ඉඳන් හයවෙනි චේන් එකටම තව triple crochet එකක් දානවා. triple crochet දෙකක්ම දාන්නේ එක ළඟ හයවෙනි චේන් එකට. හත්වෙනි චේන් එකට යනවා. හත්වෙනි චේන් එකට අපි ගිහිල්ලා දානවා single crochet එකක්. එතනටම අපි half double crochet එකක් දාගන්නවා. single crochet එක දාපු තැනටම half double crochet එකක් දානවා. කටුව යට ඉඳන් හත්වෙනි චේන් එකට. හත්වෙනි චේන් එකටම අපි double crochet එකක් දාගන්නවා. දැන් අටවෙනි චේන් එකට අපි slip stitch එකක් දාගන්නවා. දැන් අපි කොලෙන් මෙන්න මේ විදිහට භාගයක් තමයි ගෙතිලා තියෙන්නේ. ඉතුරු භාගෙ ගොතා ගන්න ඕනේ. ඉතුරු භාගෙ ගොතා ගන්න අපි එහා පැත්ත හරවනවා. හරවලා මේ විදිහට හරව ගන්නවා. ස්ලිප් ස්ටිච් එක දාගත්තට පස්සේ නැවත මෙතෙන්ට අපි දානවා සිංගල් ක්‍රොෂේ එකක්. එතනටම half double crochet එකයි. එතනටම double crochet එකයි. දැන් යනවා ඊළඟ චේන් එකට. කලින් එහා පැත්තේ triple crochet දෙකක් දාගත්ත තැනටම එතනත් triple crochet දෙකක් දාගන්නවා අපි. මේ තියෙන්නේ කලින් triple crochet දෙක දාපු තැන. ඒ සිදුරටම අපි triple crochet දෙකක් දානවා. දැන් එකක් දැම්මා. ඉතුරු එකක් දානවා. දැන් අපි යනවා ඊළඟ චේන් එකට. එතෙන්ට අපි දානවා double crochet එකක්. ඊළඟ චේන් එකට يعني ඊළඟ සිදුරට half double crochet එකයි. ඊළඟ සිදුරට single crochet එකයි. අන්තිම සිදුරට slip stitch එකයි. දැන් අපේ කොලේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් දැන් මේක එක කොලයක් ඇතිනම් ඔයගොල්ලන්ට නවත්තන්න පුළුවන්. මේ වගේ කොළ දෙකක් ගන්නවා නම් බලා ගන්න ගොතන හැටි.
ස්ලිප් ස්ටිච් එක දාගත්තට පස්සේ කටුව මෙහිම ඔයාගේ පැත්තට හරවගෙන මේ මැද්දෙන් මෙහිම කටුව ගහලා නූල මෙහිම ගන්න. අරගෙන නැවත ස්ලිප් ස්ටිච් එකක් දාන්න. ආයෙ මෙතනින් කටුව ගහලා මේ විදිහට ගන්න. ස්ලිප් ස්ටිච් එකක් දාන්න. ඔය විදිහට ආපස්සට කොලේ ඉවර වෙනකන් ස්ලිප් ස්ටිච් දාගෙන යන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අන්තිමට ආවම මේ විදිහට චේන් එකක් දාගන්න. දැන් මෙහෙම තමයි තියෙන්නේ. දැන් අපි තව කොලයක් ගොතන්න යන්නේ. නැවත අර වගේ චේන් 8ක් ගොතනවා. 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් නැවතත් කලින් කොලේ ගොතාගත්තා වගේම කටුව යට ඉඳන් දෙවෙනි චේන් එකට අපි දානවා ස්ලිප් ස්ටිච් එකක්. තුන්වෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකයි, හතරවෙනි එකට half double ක්‍රොෂේ එකයි, කටුව යට ඉඳන් පස්වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ එකයි, හයවෙනි චේන් එකට ට්‍රිබල් ක්‍රොෂේ දෙකයි, හත්වෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකයි, එතනටම half double ක්‍රොෂේ එකයි, එතෙන්ටම ඩබල් ක්‍රොෂේ එකයි. අටවෙනි එකට ස්ලිප් ස්ටිච් එකක් දාගන්න. අටවෙනි එකට මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් කොලේ දෙවෙනි කොලේ භාගයක් ගෙතිලා ඉවරයි. දැන් අපි මේ පැත්ත මෙහෙම හරවගෙන කොලේ ඉතුරු ටික ගොතනවා. දැන් මෙතෙන්ට අපි දාගන්නවා සිංගල් ක්‍රොෂේ එකක්. එතෙන්ටම half double ක්‍රොෂේ එකයි. එතෙන්ටම ඩබල් ක්‍රොෂේ එකයි. දැන් යනවා ඊළඟ තැනට. කලින් ට්‍රිබල් ක්‍රොෂේ දෙකක් දාපු තැනට මේ පැත්ත හරවගත්තම ට්‍රිබල් ක්‍රොෂේ දෙකයි. ඊට පස්සේ අපි යනවා ඊළඟ තැනට. එතනට ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟ තැනට half double ක්‍රොෂේ එකයි. ඊළඟ තැනට සිංගල් ක්‍රොෂේ එකයි. අවසානෙට ස්ලිප් ස්ටිච් එකයි. චේන් එකක් දාලා නූල ටිකක් දිගට තියලා කපලා දාලා ඉදි කටුවට නූල දාලා පිටිපස්සෙන් මහලා දාන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් අමතර ආදායමක් කරගන්න මේ විදිහට පාට පාටින් ගොතලා බුක් මාක් ටිකක් හදලා ලස්සනට පොලිතින් එකක දාලා පැක් කරලා දෙකක් එක පැකට් එකකට දාලා පැක් කරලා විකුණන්න පුළුවන්. මේක හොඳ එක්ස්ට්‍රා ඉන්කම් එකක් වෙයි. වූල් එච්චර යන්නේ කාලේ යන්නේ පොඩි මුදලකට වැඩි ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන්. හදලා බලන්න.